හිතෝතුන් හිතෝතින ඉතින් කොහොමද එහෙම කියලදම අපි දැන් පටන් ගන්න මේ දැන් මේක මට අයිති මාතෘකාවක් නෙමේ මම මේ කතා කරන්නේ මට පවරල යපු වැඩක් තම මේ අද කරන්න මේක මගේ මට අයිති දෙයක් නෙමේ මේ මගින් මගටම කිව්වා වෙනුරගෙන් මේ අනන්‍යා සොලියෂන් ගැන අදහස් ටිකක් ගන්න දැන් අනන්‍යා සොලියෂන් සහ අනන්‍යා යුනික් සිග්නේචර් ඩිලූෂගේ වැඩේ ඔයා තම අපේ ඉංගලිෂ් කොපිරයිට හරික කොපි කල ලිවේ මම තමයි ගොඩක් බ්‍රෑන්්නේම්ස් හැදුවනේ ඒක ඒ කියන්නේ අපි අර හිතපු නැති වුණාට ඒක ලොකු වැඩක් වෙච්ච වැඩක් මට හොඳට මත පොෂ් බෙට් ඔයාගෙන නම පොෂ් බෙට් නැති වෙන වෙන කාගෙස නෑ ඒ වගේ කැන්නේ ඕක දැ මුලින් පටගත ළමයි නම් දානකත් එක්ක නිදසිතින් කොම්පැනික නමත් දානක ඒකන අර අපිට එන්න සරලයි වගේ සමර්තංගල හිතුනට ඒ ඇත්තටම නිකං ලොකු වෙනම වැඩක් එන වැඩක් මොකෝ දැන් අපි ඔය දැන් උගලන්ගේම පෝසල් තියෙන අර අපිව ලෝකයට අරන් යන්නේ අපේ නමනේ ඒ වගේ ඉතින් අර ඒ බ්‍රෑන්ඩ් එකේ නේම් එක මිනිසුන්ට මතක තිබුණොත් හරි එකකින් හරි තේරුමක් ආවොත් හරි කියන්නේ බිස්නස් එක කියන්නේ තව ඒක නම් තියෙන දක්ෂ දහස් ගානකට ජීවත් වෙන්න මාර්ගයක් හොයලා දෙන පඩියක් හොයලා දෙන තව පවුල් 4-5ක් දියුණු කරලා ඊළඟට මී මුණුබුරා ආයි රස්සාව කරන්න ඕනේ නැති තත්යකට පවුලක් ගේන නෑ ඇත්තටම බිස්නස් එක මිනි මිනිස්සු පටන් ගන්න අද පටන් අරන් හිට නවත්තන්නේ මේ ගන්න මෙන්න ඉතින් එහෙම ගත්තාම ඒකේ ඉතින් ඒ බිස්නස් එක ලෝකෙටම අරන් යන්නේ නමත් එක්කනේ ඉතින් ඒක නම ගැන සෑහෙන සැලකිලිමත් වෙන්න ඕනේ සහ ඒ ගැලපෙන ඒගොල්ලන්ගේ නම් වලට ගැලපෙන දැන් කොච්චර හොඳ එකක් වුණත් වැඩක් නැහැ දැන් තමන් ආස නැත්තම් තමන්ගේ නම ඒ මොන හරි අකුරක් එකේ තියෙන්න ඕනේ කියලා හිතනවා නම් හරි නැත්තම් තමන්ගේ පවුලේ අයගේ නම් ටික මොන හරි තියෙනවනේ ඒ වගේ එකක් තියෙනවා නම් ආස හිතෙනවනේ දැන් එහෙම වුණාම ඒක අමුතුම වැඩක්. එතකොට ඒ වැඩේ හරියට කරන සහ ඒ එතකොට ඔය මොනවාද අපි හඳහන් ඒව බලලා ඉතින් ඒ පැත්තෙන් ගණ පිටවලා සුබ පිටවලා අර රයිම් වෙන විදිය බලලා එහෙම හරියකට නමක් දාන එක ටිකක් අමුතුම සහ මාර වැඩක් වෙලා තියෙනවා. ඔව් ඒක එතකොට දැන් අනික මම දන්නවා ඩිලූෂා කොහොමද ඒකට වැඩ ගන්න කියලා මම හිතන්නේ මාව එකකින් අයින් කරෙත් ඒ මට්ටමට කරන්න මම සමහරලාට දැන් වාගෙන් මේ වැඩේ ආවේ නැති වුණාම මාව තමයි අල්ලගන්නේ. ඔව් ඉතින් ඒ කියන්නේ මාව අල්ලගන්න කියන්නේ අරයා හිටියද අරයාගේ මැසේජ් එකක් දැම්මද කතා කරාද නෑ ඇත්ත ඒ කියන්නේ ඒකේ දැන් මට එකක් තියෙනවා දැන් සමහර දේවල් වලට නිකන් සරලවම නමක් දාන එක ඕකේ. හැබැයි අර මං ඇවිල්ලා ගොඩක් වෙලාට ඔය පොඩි සර්ප්‍රයිස් වලට කැමති. එහෙම මිනිහේ. ඒ කියන්නේ දැන් මම මොන හරි කඩේකට ගිහින් ගෙනාව වුණත් මම ආසයි ඒක කියන්නේ නැතුව ගිහින් ගේන්න. ගහලා අර ඒ සර්ප්‍රයිස් එක දෙන්න. දැන් ඒ හින්දා ගොඩක් වෙලාට එහෙම ප්‍රශ්නද කියන්නේ එහෙම මගේ පෞද්ගලිකව ගත්තාම දැන් මං ලංකාවට යනවා කියලා අපේ අම්මට මං කියන්න කැමති නෑ. කියන්නේ මට ඕනේ ඒගොල්ලන්ව සර්ප්‍රයිස් කරන්න. කියන්නේ මම සර්ප්‍රයිස් වලට ආස මිනිහ. දැන් එහෙම වුණාම ඒ නම දාන්නක් යනකොටත් දැන් කෙලින්ම මොනවා හරි නමක් කියනකොට සමහරවිට මට ඕනේ මොනවා හරි අර හංගලා තියෙන දැන් අර ඔය ප්‍රසිද්ධ මේක තමයි අර එච්.එනිඩ් එක. එච්.එනිඩ් කියන්නේ අර දිනේෂ් ඒ නම අනිත් පැත්තට කියන එකනේ. ප්‍රසිද්ධ මේක දන්නේ නැහැ කියන්න නම් එපා. අසිරාවට මන් දන්නේ. එච්.එනිඩ් කියලා තියෙන්නේ IT කම්පැනි එකක් තියෙනවා. බලන්න මම හොයන්න. ඒකේ ඒ නම එච්.එනිඩ් කියන එක ජනප්‍රිය වුණාට ඒකේ බැලුවම බෑක්වර්ඩ් කියවහම තියෙන්නේ දිනේෂ් ඒ වගේ එකක්. දැන් මට ඕනේ අර ඒ වගේ හංගලා තියෙන එකක් අන්න ඒ වගේ එකක්. ඒකට අර ඒ වගේව කල්පනා කරනකොට සමහර ලාවට අර එකපාර දවසින්ම හිතන්න බෑ. අනික දැන් අපි මුල් දවස්වල සෑහෙන අර අපි මුලින්ම දැම්මේ මොකද්ද මේ අයිස්ක්‍රීම් බ්‍රෑන්ඩ් එකන්නේ ඉතාලියකේ ඉන්න ට්‍රෙන්ඩ්මෝද ට්‍රෙන්ඩ්මෝ දැන් අපිට මුලින්ම දැම්මේ වෙන නමක් ඒක බැලුවම ඒක Google එකේ ගැහුවාම එන්නේ කුණු හරපයක් නේ. දැන් ඒ වෑහෙම අපි අර වෙන ඉතාලි වචන බලලා ලතින් වචන බලලා පෘතුගීස් වචන බලලා එහෙම කරනකොට අනිත් එක ඔය මගේ තියෙන අඩුපාඩුවක් තමයි එහෙම අර අඩුපාඩු කියන්න බෑ වුණාට. එනට නෑ මම කියන්නේ මගේ ටයිම් මැනේජ්මන්ට් ටයිම් කියන්නේ
ඒකන අන්තිම මොහොතට මම බය නෑ ඒ වැඩේට මේ ඔයාගෙන් ලොකු ආලෝකයක් ලැබුණා එකන මාව මේ ඔයාගෙන් තමයි ඊට පස්සේ ඩිලූෂය කල්ලගත් එකන එක මෙහෙවන වැඩේ ගාට දිලූෂ කලා එකන දැ මංකේ මං අර එහෙම ටයක් පොඩ්ඩක් කම්මැලි සාමාන්‍යයෙන් මනුස්සේ අරහෙමුණාව කවරේ පස්සෙකින්දල කැන අර හම ඉන්න ඕන මේ කරන කරද එතකොට ඒ වැඩේ දිලූෂා සෑහෙන කලා එළමට එපා වෙනකම්ම එතකොට ඒනට එකන එහෙම කලා පැති අර අන්තිමටාවේ මොකර හොඳ කැන මංකන හොඳ කියන අපිට හොඳ සහයකන කලයින් කැමති කියන හොඳයි කියන අරහෙම හැබැති එතකොට දිලූෂ ගාන්ට ඒකට ඕනිකන පසුම හදලා අකුරු හදලා ඒක මොනවගේ එකක් දෙන්න ඕනි කියලා අනික දිලූෂාර එවනවා මේවා රෙකෝඩිං ඒ කලයින්ට කතා කරපු ඒ අහන ප්‍රශ්නයි ඒවත් එක කියන්නේ ඒ මිනිසුන්ට මොකොත්ම ඉතුරු කරන්න එනසගේ සාරය සේරම ගන්න ඒකෝනක දැන් සමහලට මම්බල මේ විනාඩිය 5-6ක විතර රෙකෝඩිං තියෙන කියන කොහොමද මේක මෙහෙමද මේකමද කියලා ඒ කියන්නේ ඒකෙන් එයා ඇත්තටම මේ ලොකු මුදලක් අය කරන්න නැති වුණාට එයා ඒක කියන්නේ පුද්දුම වෙහෙසක් දරනවා කියන්නේ සාමාන්‍යයෙන් දැන් බ්‍රෑන්ඩ් නේම් එකක් ලොකු ඒජන්සියකින් වගේ එහෙම හදනවා නම් ඕක ලක්ෂ ගානක වැඩක්නේ ලෝගෝ එක හදලා හැබැයි ඩිලූෂායකට අය කරන ගාන පොඩි ගානක් වුණාට එයා ඒකට වෙන මහන්සිය මේ ලොකු මහන්සියක් ඉතින් ඒකට ඔයාගේ ලොකු ආලෝකයක් ලැබුණා ඇති වෙන්න ඔයාලා දෙන්න නම් 20ක් 30ක් වගේ හෙදුවා ඒ වගේ දැම්ම මං හිතන්නේ අපි ගොඩක් ඒ වගේ මතක ළමයින්ගේ එකකට දැම්ම මොනොහරි ෆ්ලේව මොකක් කරය මත මතක මොකක් කරේ එම ගදව ඔහරි හොටෙල් එකකට දැම්මා ටුවරිසම් මොනොහරි වගේකට දැම මොහරි ලස්සනයම කාව අපිට ඔය මේ පොඩි ළමයිගේ ඇඳුම් කඩේකට කිඩ්ස් මිනිස්ට්‍රී හරි වගේ මට මතකන මොකද හරිටම එක තෝරගත්තේ කියලා ටයිනි ටෝට්ස් එහෙම මතකනෑ මොකරි වගේ දව ලස්සනයහක්කාව එක ඇත්තරම ඒක ඒ වැඩේකනකොට එක මාත් පොඩි රීෆ්‍රේෂණ ගතිය තියෙනවා ඒ වැඩේ ඇතුළේ එකන්නේ ඒකෙත් මංකවරයි ඒක මොනහරි හංගල තියෙනවාද නැත්තන්ගේ කැන එක ලතින් හරි මොනහරි එහෙම භාෂාවකින් යන එකත් දෙක කියන්නේ කොහොමද ඒක ඇති එතකොට මාතර ඒ පැත්ත ගැන හොයන්න පටන් අතට ඒවට ළඟින් යන වචන දැන් රයිම් වෙන වචන ඔය කියන්නේ රැප් කරනවාගේ තමයි එකන්නේ ඒ වගේ ඒ රයිම් වෙන්න තව මොනවද තියෙන වචන හොයනවා සාමාන්‍ය කෙනෙස වමාන වචන හොයන්න ඕනි ඒ වගේ ගැන ඒක වෙනම වැඩක් තෝර එකන ඒකත් මං ඒ දවසල ආසාාවෙන් කරා හැබැයි මං අර වැඩට කැප වෙලා හරියට නෑ ඒ කැප වුණා ගැන දසල යන හැබැයි මෙම ඒ දසල පොඩ්ඩක් යුනිවසිට යන කාලෙන එතකොට අර පොඩි බිසි ෂෙඩියුල් එක දැන් නට දැන් ඉට පොඩි ෆ්‍රීඩම් එකක් තියෙනවා දැන් සමහල්ලාවට ඊටඩා ලේසින් කරන්නත් පුළුවන්ගේ බැරිවෙන්න තිට තියෙනවා ලෝෂට කිය එට ඒළමට අය දුක දෙන්න එපා නෑ ඒක මේ ඩිලූෂමට ගොඩක් කියල තියෙනවා මේ වෙනුරගේ නම් ගැන වෙනම කතා කල තියෙන තකොට යා මේ කතා කරන මේ කස්ටමස්ලටත් මේ කලයින්ටලටත් කියන විශේෂෙන් ඔයා ගැන විශේෂ හැල්ලක් කියනොයා මෙහෙම එහෙම කෙනෙක් තමයි යෝගලාගේ නම දාන්නේ නෑ එයා ගොඩාක්ේ දැන් ඒ සුදුසුකන් ගැන ගොඩාක් බලනවන යා ඒ අධ්‍යාපන පසුබිම මොනවද වාගේ ලැංවේජ් එකක් ගැන තියෙන පරිචය කොහොමද ඒ සහ දැන් උඹට ඩිග්‍රි දෙකතුන මක් තියෙන මනුස්සයි දැන් අර ලියන්න ඉඩ මති ඩිප්ලෝමද ඩිග්‍රිද මාස්ටර්ද ලස්සන් නම්ටිකක් කොමර දැම්මන වැඩ කර ඉදිරියට ඔබට වගේ ලස්ස නම් දාගනවන අද මම තන්න අනන්‍ය සොලූෂන්ස් ඒක ඇත්තරම මම ඔවු ඒක යාලුවහින්ද කියෙන ගනම එක ඇතරම ඒ හරියට වැඩක් කෙන තනසා අර කාලය තිබන ලංකාවේ අර නම් නිකං අර ළමකෙන් ළමයින්ගේ නමුණත් අර කියවන්න බැරිනික ශොපින් බෑගගේ නම්දා මුතු නිකං පර මොනහරි බඩුව පෙරලෙනකොට එන්න සද්ද වගේ රහෙම දැ ඇත්තට මට මතකයි ඔයි ස්කෝලයන් ඒල්ලවල් කාලෙත් වගේ අපි අර ප්‍රයිමරි පන්තිවලට ගිහින් එකන හිනාවෙන් යනවර බිස්සර බිත්තිවල හලතින ළමයාගෙනම ය නිර්මාණයි ඒ සිබ බුදු අම්මී නම් කියලා ඒකර ඒකර වෙනම පැත්තකට කියනට සඳර කියෝග කැනෙ කියෝගන්න බැරණමත්දානක තමයි මේ හොඳ වගේ කකාවන ඇස මහිතන ඩිලූෂලා මුල්ලලා තමයි මහිතන ආයක හරි පැත්තකට ඔය ගත්තක ඇත්තටම නමක මොකද ගැන කියවන්න බැරි නමක් දාලා මොකද ඇතිවෙන වැඩේ හරි එහෙම කියලා සහ භාෂාව හසුරුවීම මේ හසුරුවන්න කොහොමද කියන ගැන තම ලොකුම් ප්‍රශ්නය ගැන්න
එංගලන්තේ ගත්තොත් එහෙම තාම ඉන්න එකම නම් ටික. එකම නම් ඔය එක තමයි. ඔව්. පීටරුයි ජේම්සුයි ඔව්, ඇන්ඩර්සනුයි ඔව්, ඔය ඔව්, ඒ නම කියන්නේ දැන් කිරිමුත්තගේ නම තමයි ආයි මී මුණුමුරාට දාන්නේ. දාන්නේ. ඔව්. ඒතකොට නම් වල දැන් අපේ උනට අපේ දැන් ඒ කාලේ තිබ්බ නම් සියදෝරසේව මේව නම් ටික ඇවිල්ලා ඊට පස්සේ ඔය සාමාන්‍යයෙන් රම්‍යා සුරම්‍යා ඒ නම් ටික ඇවිල්ලා ඊට පස්සේ කාන්ති රූපිකා ඒ ටික ඇවිල්ලා ඊට පස්සේ නිකන් ඔය රිද්මා ඒ වගේ ඒ ටික ඇවිල්ලා දැන් ආයි පොඩ්ඩක් පොෂ් වෙලා ඒකේම වෙනම ලයින් එක යනවනේ. ආන්යා නම් එහෙම තියෙනවානේ. දැන් අපේ විකාශයක් තියෙනවා නම් වල. දැන් ඒ රටවල එහෙම විකාශිකුත් නැහැ නේ. කියන්නේ එකම නම තමයි යන්නේ කාට. එකම නම තමයි යන්නේ. හැබැයි එක කේසයක් තියෙනවා අපේ නම් දිග වැඩි. ඒක තමා ගොඩාක්ම ෆයිට් කරන එක මම ගොඩක් අහගෙන ඉඳලා ඒක තියෙනවා. මෙහෙමයි මේ සර්නේම් එක. ඔව් සර්නේම් එක. දැන් මගේ සර්නේම් දෙකක් තියෙනවා. අපිට දැන් ඉස්සරහටත් නමක් තියෙනවා. ගේ නේම් එකකුත් තියෙනවා. සර්නේම් එකකුත් තියෙනවා. දැන් ඕක එපා වෙන්නේ දැන් මගේ එහෙ බැංක් account එක හදනකොට මගේ ෆුල් නම ගහන්න බෑ. මොකද ඒ කැරක්ටර්ස් ගන්න මදි. මගේ කකුරක් අඩුවෙන් ගිහින් තියෙනවා. දැන් ඕක වෙනට මොනවා හරි ආයි ලීගල් වැඩ මොනවා හරි කරනකොට ඕක ප්‍රශ්නයක් වෙනවා. ඩොකියුමන්ට් පුරවන්න ගියාම ආයක දැන් අපේ දැන් අපේ දැන් ෆස්ට් නේම් එක අහනවනේ. දැන් අපේ ෆස්ට් නේම් එක විදිහට දැන් මගේ නම වෙනුර නම් දැන් ඒකනේ මගේ ෆස්ට් නේම් එක වෙනුරනේ. දැන් උනට මට ෆෙන්රෝ කියලා දාන්න බෑ. මොකද අපේ ඉස්සරහට තව දිනනවා. එතකොට මම ඒක තමයි ෆස්ට් නේම් එක දාන්නේ. එතකොට ඒක කියව ගන්න බෑ ඒ මිනිහට. තමයි එතකොට කවදාවත් මගේ වෙනුර කියන නම එහෙ යන්නේ නැහැ. එහෙ මගේ ෆස්ට් නේම් එකට යන්නේ අර මොකද නැත්තම් එහෙම නැත්තම් මගේ අර ලීගල් කියන්නේ ඩොකියුමන්ට් කේස් එකක් යනවා. ඔව්. එහෙම දැන් අපිට දැන් එහෙම නැතුවත් බෑනේ ඉතින්. පියාගෙන් ලැබෙන නම් දෙකම අවශ්‍යයි. හරි ඒ වුණාට අර ළමයෙකුට නමක් දානකොට නම් 3ක් දාන්න ඕනේ නෑ. එකෙන් හරි කොහොම හරි එකකින් පුළුවන් නම් වැඩිම හොඳයි. වැඩිම උනොත් 2යි. මම ඔයා දන්නවනේ සීරියස් වෙන එක තමයි අමාරුම දේ මගේ ජීවිතේ. ඔය ජීවිතේට සීරියස් දෙයක් කතා කරන්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයි. එහෙම වෙයි කියලා හිතන එක කොච්චර මම හිතා මම හැමදාම හිතාගෙන එනවා මේ එන බරපතල දෙයක් කතා කරන්න කුඩු පට්ටම් කරලා දානවා. එහෙම කරන්න කවදාවත් ඒව කරන්න දෙන්නේ නැහැ. මම දන්නේ එන්නේ සීරියස් ප්‍රශ්න වැඩි. මං ඒක උඹෙන් දකින ලොකු විශේෂත්වයක්. මේ කියන්නේ ඒක මන් දන්න එක මම හැමදාම දැකලා තියෙනවා ඒක කොයි වෙලාවක. හැබැයි මම දැකලා තියෙනවා බුම්මගෙන ඉන්න දැකලා තියෙනවා ඔෆිස් එකේදී. සමහර තැන්වල ඒනට පුළුවන්ම තරම් අර වීලෙම ඉන්නේ. හැබැයි මං ඊට පස්සේ ඇවිල්ලා බයිනවා මේ අනිත් අයුන් හිනස්ස ඉන්න නෙමෙයි උඹට තියෙන්නේ ඔය කියලා මතකද? බෑ ලෝකේ කූරයි. ඒකයි වෙලා තියෙන ප්‍රශ්නේ. බෑ ලෝකේ කූරයි. ඒත් අපි විහිළුවෙන් ඉන්න එක සීරියස් නැති තරමට ඉතින් ජීවිතේ අර ලස්සනයි. සැහැල්ලු.